හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? අද මම ඔයාලට අරන් ආවා මේ දවස්වල ඔයාලට මගෙන් ගන්න පුළුවන් මාළු ගැන විස්තරයක්. ඉස්සෙල්ලාම ඉන්නවා TSN hybrid එක. මේක අඟල් 3.5 වගේ සයිස් එකකින් ඉන්නවා. සාලේ විස්සෝ වැව් මාළු. ඒ වගේ දේවල් තමයි මෙයාලට ෆීඩ් කරන්නේ. හොඳ ඇක්ටිව් මාළු ටිකක් ඉන්නවා. මේ කෙනෙක් 2200යි වෙන්නේ. ඊළඟට ඉන්නවා රෙඩ් කොපර් ඔස්කා එක. ඒකෙන් ජෝඩු දෙකයි ඉතුරු වෙලා ඉන්නේ. ඒකේ මෙයා විතරයි වීඩියෝ එකේ පේන්නේ ඉන්නේ. අනිත් තුන් දෙනාටම මෙයා ඇටැක් කරලා එයාලා දැන් රිකවර් වෙන ගමන් ඉන්නේ. ඊළඟට ඉන්නවා බ්‍රවුන් සෙනගල් එක. මෙයාලත් හොඳ ඇක්ටිව් සත්තු. මෙයාලත් ෆීඩ් කරන්නේ සාලේ විස්සෝ වැව් මාළු සීෆුඩ් වගේ දේවල් තමයි. හොඳ ඇක්ටිව් මාළු සෙට් එකක්. මෙයාලා අඟල් 4ක් විතර ලොකු මාළු. එක්කෙනෙක් 2000ක් වෙනවා. ඊළඟට ඔයාලට මගෙන් ගන්න පුළුවන් වයිට් ස්පොට් ස්නෙක් හෙඩ් එක ඒෂියාටිකා එක. අඟල් 2.5 3 පැණු මාළු තමයි මෙතන ඉන්නේ. මෙයාලා පැලට් කනවා. සාලේ විස්සෝ වැව් මාළු ඒ වගේ දේවල් තමයි මෙයාලා ෆීඩ් කරන්නේ. මේ එක්කෙනෙක් ඔයාලට 1500න් ගත්ත හැකි. ඊළඟට ඉන්නවා එල්බිනෝ පාකු කෙනෙක්. මෙයාලගේ ළඟ එක්කෙනා ඉන්නේ. 4.5 වගේ මාළුවෙක්. ඊළඟට ඉන්නේ අපේ පාකු දෙන්න. මේ දෙන්නට ඉස්සරහ ටැංකියක් හැදෙන ගමන් තියෙන්නේ. හැදෙන ගමන් නෙමෙයි ටැංකියක් ගෙනාවා. ඒක දැන් පල් වෙන ගමන් තියෙන්නේ. මේ දෙන්නා ඒකට දාන වීඩියෝ එකක් මම ඔයාලට අනිවාර්යෙන්ම අරන් එන්නම්. හොඳ ඇක්ටිව් මාළු දෙන්නෙක්. මේ දෙන්නා සෙල් කරන්න තමයි ඉන්නේ. ජෝඩුව 7000න් දෙනවා. මේ දෙන්න හෑන්ඩ් ෆීඩින් වලට එම හොඳටම හුරු වෙලා ඉන්නේ. මේ තියෙන්නේ යාලට ගෙනාපු ටැංකිය. ඒක පල් කරන ගමන් දැන් තියෙන්නේ. ඊළඟට ඉන්නේ මම හදන ඇලිගේටර් ගා එක්කෙනා. මෙයා තමයි මම මුලින්ම හදන්න ගත්ත මාළුවා. මෙයා හින්දා තමයි මාළු පිස්සුව පටන් ගත්තේ. එයා තාම මං ගාව ඉන්නවා. එයාව සෙල් කරන්නේ. එයාව පැලට් වලටත් මම ට්‍රේනින් කරගෙන තියෙන්නේ. සාලේ විස්සෝ වගේම පැලටුත් කනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. හැමදාම කියනා වගේ පීලු මස්සන්ට ජය වේවා.